හායි ළමයි සුබම සුබ දවසක් ඔයාලට. ඕන ඉතින් අද මගේ වීඩියෝ එකෙන් අරන් එන්නේ අවුරුද්දට ගියපු චාරිකාවේ ඉතිරි කොටස. මේ අපි හොටෙල් එකෙන් පිටත් වෙලා අපි සමනෙන් උදේ 6ට 6:20ට විතර තමයි හොටෙල් එකෙන් පිටත් උනේ. පිටත් වෙලා අපි දැන් මේ පිටත් වෙන්න හදන්නේ ඇල්ල බලන්න යන්න. ඉතින් ලංකාවේ ගොඩක් සංචාරකීන්ගේ ප්‍රසිද්ධම ස්ථානයක් තමයි ඇල්ල කියලා කියන්නේ. ඉතින් අපි මේ ගස් කොළන් ඒ වගේම කඳු මැදින් කන්දක් සහිත ප්‍රදේශයකට යනවා. ඉතින් ඇල්ල බලන්න. එන්නකෝ ඉතින් ඔයාලත් අපිත් එක්ක යන්න. ඒ යන අතර වාරෙදී ඒ තිබිච්ච පරිසරය හරිම ලස්සනයි. ඇත්තටම අපිට පිටරටවල් වල සංචාරය කරන්න ඕනේ නෑ ඒ පරිසරය විඳින්න. ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා පරිසරයේ ලස්සන සුන්දරත්වය විඳින්න පුළුවන් තැන්. එහෙනම් යන්කෝ අපිත් එක්ක. අපි තාම මේ ඉන්නේ අපි හිටපු හොටෙල් එකට අයිති වත්තේ. හරියම ලස්සනයි මේ දෙපැත්තේ උක් තියනවා වගේම ගොයම් තියනවා. බලන්නකෝ හරිම ලස්සනයි. උදේට නම් මාරම සුන්දරත්වයක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි තුන්දෙනා යන ගමන් තමයි ඉන්නේ. මෙහෙම යද්දි ඈතින් පේන කඳු බලන්නකෝ හරිම ලස්සනයි. හිතා ගන්න බෑ හරියට චිත්‍රයක් වගේ. ඒ තරම්ම කොළ පාටට කඳු පන්ති ටික හරිම ලස්සනට පෙවුනා. දැන් ඔයාලා හිතන්නේ ඔච්චරම ලස්සන්ට ඒකේ සුන්දරත්වය දැක්කා අර එහෙමයි මෙහෙමයි කියලා කියන්නේ ෆස්ට් ටයිම් ද දැක්කේ කියලා නැහැ. ෆස්ට් ටයිම් නම් නෙමෙයි. මම මීට කලින් කීප වතාවක්ම ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් කොච්චර මේ දර්ශනය දැක්කත් ඇත්තටම ඇති වෙන්නේ ඒ තරම්ම ඒක හරිම සුන්දර දර්ශනයක්. ඔන්න ඉතින් අපි ඇල්ල පුරවරයට ආවා. දැන් බලන්නකෝ ඉස්සරහ තව කොච්චර ලස්සනද වගේම අපි බලන්න යන දන කොහොමද කියලා.
අපි දැන් යන්නේ මෙතනින් ඇල්ල බලන්න. ඇවිල්ලා විනාඩි කිහිපයක් මෙතන ඉඳලා ඒකේ සුන්දරත්වය විඳලා දැන් අපි මෙතනින් යනවා. ඉතින් දැන් නම් ටික ටික බඩගින්නකුත් එනවා. දැන් අපි යන ගමන් කොහෙන් හරි නතර කරලා උදේට කන්නත් ඕනේ. ඇල්ලටන සංචාරකයන්ගේ තවත් ගොඩක් ප්‍රසිද්ධ ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ හොටෙල් ගොඩාක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සනයි. හරියට අර පිටරට තියෙන්නේ අන්න ඒ වගේ හොටෙල්ස් තියෙන්නේ මෙතන. ඇත්තටම හරිම ලස්සනයි. රාත්‍රී කාලෙත් තමයි මේක ගොඩක් ලස්සන ලයිට් දාලා විවිධ දේවල් තියනවලු මේ ප්‍රදේශය හරිම ලස්සනට. ඉතින් ඇල්ලට එන ගොඩක් අයගේ ප්‍රසිද්ධ මේ පේන්නේ මේ හරිම ලස්සනයි. වෙනස්ම විදිහට තමයි මේ හොටෙල් හදලා තියෙන්නේ ආකර්ශනීය විදිහට. ඉතින් ඇල්ල ප්‍රදේශයට එන අය ගොඩාක් විනෝද වෙන්නේ මෙන්න මේ ප්‍රදේශයට. ගොඩක් හොටෙල්ස්, කැම ගන්න තැන්, ඒ වගේම ගොඩාක් දේවල් තියෙනවා. ඔනතින් බඩගින්න හින්දා අපිට යන ගමන් හම්බුණා එක තැනක හොඳ කඩයක්. එතන හොඳ පිරිසිදුයි කියලා හිතුන හින්දා අපි නැවත්ලා දැන් යන්නේ උදේට කන්න. අපි මෙතන යද්දි උදේට කන්න ඉන්දියාප්ප, එතකොට බත් තිබ්බා. මම නම් ගත්තේ බත්. ඉතින් ඔන්න ওই විදිහට තමයි හොටෙල් එක ඇතුලේ පිටිපස්සේ පේන්නේ. ඒගොල්ලොත් පිටිපස්සේ වගා කරනවලු. දැන් මෙන්න මේවා තමයි උදේට තිබ්බේ. අල තිබ්බා. එතකොට මේ තියෙන්නේ වම්බටු එක හරි රසට හදලා තිබ්බා. හරිම රසයි. තිබ්බේ රතු බත්තම් තිබ්බේ උදේට. ඊට පස්සේ මේ සම්බෝල මාළු තමා තිබ්බේ උදේට. ඉතින් අපි මෙහෙම කාලා ආපහු අපේ ගමන පිටත් වෙන්න ඕනේ. ආච්චාරුවකුත් තිබ්බා. කොහොම වුණත් රසයි හෝටලේ කෑම නම් බඩගින්නට කියාපු තැන අපිට හම්බුණා කියලා හිතුණා. හරි ඉතින් අපි මෙතනින් කෑම කාලා ඊළඟට පිටත් වුණා අපේ ගමන ඉතුරු ටික යන්න. අපි ඊළඟට කොහෙද යන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. අපි අද වීඩියෝ එකෙන් යන්නේ ඔයගලන්ට පුළුවන් මාත් එක්ක එකතු වෙලා හිටියොත් මේ වගේම වීඩියෝ වගේම තවත් බියුටි ටිප්ස් දැනගන්න. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.